හම්බකල හරිත TV YouTube නාලිකාවේ හරිතාවලෝකනයේ විශේෂාංගය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න උත්සාහ කරන්නේ ලෙමන් අත්තක් වායව අතු බැඳීම තුළින් මුල් අද්දවාගෙන පැල කරගන්න විදිහ සහ ලෙමන් අත්තක්ම තවත් ක්‍රමයකට මේ මුල් අද්දවා ගැනීමේ ක්‍රමයක් කියලා දෙන්නයි ලෑස්තිය. ඒ කියන්නේ එකම වීඩියෝ එකෙන් ක්‍රම දෙකකට මේ ලෙමන් අතු මුල් අද්දවා ගැනීම පිළිබඳව මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔයාලට. මේකට මුලින්ම වායව අතු බැඳීම එහෙම නැත්නම් එයා ලේයරින් කියන ක්‍රමය කියලා දෙන්නම් මම. මීට කලින් පේර අත්තක් වායව අතු බැඳලා ඒ කියන්නේ එයා ලේයර් කරලා මුල් අද්දවගෙන මම ඔයාලට පෙන්නවුවා. නමුත් ඒක පැහැදිලි නැති වුණ අයට නැවත වතාවක් කියලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ මේ ලෙමන් අත්ත පාවිච්චි කරලා. ඉතින් මේකෙදි මම තෝරගන්නවා මේ වගේ නිරෝගී ලෙමන් අත්තක්. ඒකේ මම තෝරගන්නවා මේ විදිහට අතු දෙකක් බෙදලා තියෙන තැනකින් අඟල් කීපයක් පහලින් මෙන්න මේ වගේ තැනක් මම තෝරගන්නවා. ඉතින් මේ වගේ තැනක මේ තියෙන කොළ ටික අයින් කරලා මේ විදිහට කොළ ටික අයින් කරලා ඕකේ පොතු වලයක් ඉවත් කරගන්න ඕනේ මුලින්ම. ඉතින් ඒකට මම පාවිච්චි කරනවා මේ වගේ පිහියක්. ඉතින් මේ පිහිය පාවිච්චි කරලා ඔයාලට අඟලක වගේ පළතරයක් තියෙන්න. මෙන්න මේ වගේ අඟලක විතර පළතරයක් තියෙන්න මේ අත්ත පොතු වලයක් මුලින්ම ඉවත් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට පොතු වලයක් ඉවත් කරගද්දී මතක තියාගන්න ඕනේ මේ පැංගිරි කුලේ ශාකයක්. මේ පැංගිරි කුලේ ශාකයේ ගොඩක් වෙලාවට ලේයර් කිහිපයකට මේ පොතු තියෙනවා. ඉතින් ඒකෙදි මෙන්න මේ උඩ තියෙන පොත්ත පමණයි අපි අයින් කරගන්නේ. මේ විදිහට වටේම තියෙන මෙන්න මේ පොත්ත අයින් කරගන්න ඕනේ. කෝටුව වගේ තියෙන එකේ තියෙන ලේයර් එකට හානි නොවෙන්න. ඒ වගේම මේ ලෙමන් අත්තේ කටු තියෙනවා. ඉතින් ඒ කටු ඇන ගන්න නැතුව බොහොම පරිස්සමෙන් මේ වැඩේ කරන්න ඕනේ. කටු එහෙම අයින් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ කටර එකක් පාවිච්චි කරලා මෙන්න මේ කටු කපලා අයින් කරන්න. ඔය විදිහට. මෙන්න මේ ආකාරයට ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව පේනවා ඇති. මේ ආකාරයට අඟලක විතර වගේ පළතරයක් තියෙන්න මේ උඩ තියෙන පොත්ත සම්පූර්ණයෙන්ම මම මේ ඉවත් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට පොත්ත ඉවත් කරගත්තට පස්සේ ඊගාවට අපිට ඕන වෙනවා මේකට මම කලින්
කිව්ව වීඩියෝ එකේදී කලින් කිව්ව වීඩියෝ එකේදී පේරාත්ත එයා ලේයර් කරන එකේදී පාවිච්චි කරේ පස් මාධ්‍යයක්. ඒ කියන්නේ මේකට පාවිච්චි කරේ අපි මේ කොම්පෝස්ට් සහ මතු පිටපස් අඩංගු පස් සාම්පලයක් තමයි පාවිච්චි කරේ. ඉතින් මම මේකෙදි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ පොල් එල්ලක් තලලා සකස් කරගත්ත කොහුබත්. මෙන්න මේ වගේ කඩෙන් ගන්න ඕනේ නැහැ කොහුබහත්. පොල් එල්ලක් තලලා අරගෙන මේ විදිහට කොහුබත් ඔබට ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ හදාගත්ත කොහුබත් මෙන්න මේ වගේ පැකට් එකකට දාලා දෙපැත්ත සීලරකින් හරි නැත්නම් මේ පියත් පටියක් තියලා රත් කරලා හරි මේ විදිහට පැකට් එකක් විදිහට හදාගන්න. මේක සීල් කරන්න කලින් වතුර ටිකක් කවලම් කරලා නිකන් අර තලපයක් වගේ වෙන්න මේක හදා ගන්නවා නම් හොඳයි. ඉතින් මේ මම මේ විදිහට මේ ඔයාලට වීඩියෝ එකට පෙන්වන්න ඕන නිසා කලින්ම හදාගත්තා. ඉතින් මේක පහසු ක්‍රමයක්. ඉතින් මේ වගේ කොහොමත් පැකට් එකක් හදාගෙන ඊට පස්සේ දැන් වැඩේ කරන්නයි තියෙන්නේ. එතකොට දැන් මේ පොතු වලේ ඉවත් කරගත්ත මේ අත්තේ දැන් තියෙන්නේ අපිට මේ කොහොමත් මිශ්‍රණය මේ අත්තට බඳින්න. ඉතින් ඒකට මම පාවිච්චි කරනවා මේ වගේ තංගුස් නූල් කිහිපයක්. තංගුස් නූල් පාවිච්චි කරන්නේ වැස්සකට මේක තෙමිලා දිරලා යන්නේ නැහැ. මොකද මේක මාසයක් එකමාරක් සමහර කරාට මාස දෙකක් විතර වගේ තියෙන්න ඕනේ හොඳට මුල් අදින්න. ඉතින් ඒ නිසා එච්චර කාලයක් තියෙනකොට මේ ගැට ගහන නූල් දිරලා ගියොත් මේක අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා තංගුස් වගේ නූල් ගත්තොත් දිරලා යන්නේ නැති නිසා සවි ශක්තිය තියෙනවා. එතකොට මේකට දැන් මේ කොහොපත් මිශ්‍රණයට අමතරව මේකට ඉක්මනින්ම මේ ඒ කියන්නේ මුල් ලැබීම වේගවත් කරන්න, මුල් ලැබීම සාර්ථක කරවන්න මේකට පාවිච්චි කරනවා හෝමෝනයක්. ඉතින් මේකට පාවිච්චි කරන හෝමෝන වර්ග කීපයක් තියෙනවා. ඉතින් ස්වභාවික හෝමෝනයක් විදිහට පාවිච්චි කරන දේකුත් තියෙනවා. ඉතින් කෘත්‍රිම හෝමෝනයකට වඩා ඔයාලට ස්වභාවිකම මේ දෙයට පාවිච්චි කරන්න පුළුවන් ස්වභාවික හෝමෝනයක් තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ පෙන්නන කෝමාරිකා කෑල්ල. ඉතින් කෝමාරිකා කියන්නේ බොහොම ඖෂධීය ගුණයක් තියෙන හෝමෝන් එකක් අඩංගු ශාක වර්ගයක්. ඉතින් මේකේ තියෙන මේ ජෙල් වගේ දේ කෘත්‍රිම හෝමෝනයකට වඩා බොහොම හොඳ ක්‍රියාකාරී මට්ටමේ තියෙන හොඳ හෝමෝන් එකක් මේ ශාක මුල් අදවා ගැනීමේදී. ඉතින් මේ කෝමාරිකා පත්‍ර කෑල්ලක් අරගෙන මේ ඔයාලා පොතු වලයක් ඉවත් කරගත්ත තැනට හොඳින් මෙන්න මෙහෙම ගන්න. මේ ජෙල් එක හොඳින් වටේම ගන්න. මේ විදිහට හොඳින් මේ පොතු වලේ ඉවත් කරගත්ත තැනට ජෙල් එක වගේ මේක මේ කෝමාරිකා යුෂ ටික ගාලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අපව මේ පිහිතලය අරගෙන ඔයාලා මේ හදාගත්ත කොහොබත් පැකට් එක මෙන්න මේ ආකාරයට මැදින් කැපුමක් දාන්න. ඔන්න ඔය ආකාරයට. මේ ආකාරයට වෙන් වෙන්න කැපුමක් දාන්න. එන්න මේ විදිහට පැහැදිලිව දෙකට වෙන් වෙන්න. මේ හැබැයි මේක අනිත් පැත්ත කැපිලා යන්න නැති වෙන විදිහට දාන්න. ඒ කියන්නේ මේ කෑලි දෙක වෙන් වෙන්න බෑ. මෙතන මේ උඩ පැත්තෙන් විතරයි මේ වගේ කැපුම් ධාරයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ පොතු වලේ ඉවත් කරගත්ත තැනට මෙන්න මේ ආකාරයට මෙන්න මේ කොහොබත් දැන් මේ පැලුම් ධාරය තුලින් පැලුම් ධාරයෙන් මෙන්න මේ කොහොබත් මිශ්‍රණයට අර මේ පොතු වලේ ඉවත් කරගත්ත තැන හරියටම මේ කොහොබත් වලට සම්බන්ධ වෙන විදිහට මෙන්න මේ පැකට් එක මේ ආකාරයට තියාගන්න. තියාගෙන මෙන්න මේක පොලිතින් එක අහුවෙන්නේ නැති වෙන්න කොහොබත් ටික අහුවෙන විදිහට ඔන්න ඔය වගේ හොඳට ඔන්නවම රෝල් කරන්න. මෙන්න මේ ආකාරයට. මෙන්න මෙහෙම රෝල් කරලා ඉවර වෙලා මේක උඩින් අපි ගත්ත තංගුස් නූලෙන් මේක හොඳට වෙලන්න.
මේ ආකාරයට ඉතාමත්ම හොඳින් ගැලවෙන්නේ නැති වෙන විදිහට තදින් ඔය විදිහට තංගුස් නූල් වලින් හොඳට වෙලලා හොඳින් තදින් ගැට ගහගන්න. ඔන්න ඔය ආකාරයට. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට අර පොතු වලේ ඉවත් කරගත්ත සම්පූර්ණ කොටසම ආවරණය වෙන විදිහට මේ විදිහට බොහොම ලස්සනට කොහොමත් මිශ්‍රණය මේ උඩ ගැට ගහලා තියෙනවා. ඉතින් මේ විදිහට කරලා මාසයක් එකමාරක් වගේ යනකොට මේකේ සාමාන්‍ය විදිහට මුල් වෙනවා. ඉතින් මාස දෙකකට කිට්ටු වෙන්න තිබ්බන් පස්සේ මේක ඉතාමත්ම හොඳින් මුල් වර්ධනය වෙලා මෙන්න මේ බාහිරට පේන විදිහටම මුල් වෙනවා. ඉතින් එහෙම මුල් ආවට පස්සේ මේ හරියෙන් වගේ කපලා මේ අත් ඉවත් කරගෙන ඔයාලට ශේෂ්ත්‍රයේ හිටවන්න සුදුසු කාලයක් යනකම් මේක తాවකාලික වගා මාධ්‍යයක හිටවන්න පුළුවන්. ඉතින් මේ අත්ත මෙහෙමම තියලා මම මේ අත්තත් වගා මාධ්‍යයකට ගෙනල්ලා රෝපණය කරගන්න විදිය ඊගාව වීඩියෝ එකකින් ගේන්නම් මේකේ මුල් නැද්දට පස්සේ. ඉතින් මේ තමයි එයා ලේයර් කරන එක ක්‍රමයක්. මේ එයා ලේයර් කිරීම එහෙම නැත්නම් වායව අතු බැඳීම ඕනෑම ශාකාත්තකට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පළතුරු වර්ග ඒ වගේම මල් වර්ග වගේ දේවල් ගොඩක්ම මේ ක්‍රමෙන් මේ එයා ලේයර් ක්‍රමයෙන් අතු මුල් අද්දවාගෙන පැල කරගන්න පුළුවන්. ඒ වගේම මව් ශාකයට සරල සම මව් ශාකයේ ගුණවලට හරියටම සමාන වෙන පැල බෝ කර ගැනීමේ හැකියාව මේ ක්‍රමෙන් තියෙනවා. මේ ක්‍රමෙන් වායව අතු බඳින්න බැරි ශාකක් තියෙනවා. ඉතින් ඒ ශාකවලට වායව අතු බැඳීමේ ක්‍රමයක් තියෙනවා. ඒක මං ඊගාව වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් දැන් මං ඊගාවට ගේනවා ඔයාලට මෙහෙම වායු අතු බැඳලා මව් ශාකයේ තියෙද්දිම මුල් අද්දවා ගන්න නැතුව මේ අත්තු කැබැල්ලක් අයින් කරලා මේ ශාකයෙන් අයින් කරලා මුල් අද්දවා ගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න මං මේ වීඩියෝ එකෙන්ම ඊගාව කොටසින් ගේනවා. ඒකට මං තෝරගන්නවා සාමාන්‍යයෙන් කල කරගන්න පුළුවන් විදිහ අතු කෑල්ලක් මන් තෝරගන්නවා මෙන්න මේ වගේ තැනකින් මෙන්න මේ වගේ අතු කෑල්ලක් මන් තෝරගන්නවා. ඉතින් ඒ තෝරගත්ත අතු කෑල්ල මම මේ වගේ කටර එකක් පාවිච්චි කරලා ඒ අත්ත බොහොම පරස්සමෙන් මව් ශාකයෙන් කපලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ මේ ශාක අත්ත වෙන් කරගත් අත්ත මම ජල භාජනයකට දාගන්නවා. ඒකට හේතුවක් තියෙනවා. මම ඒ හේතුව පැහැදිලි කරන්නම් මේ ක්‍රමය කියලා දෙන අතරට. ලෙමන් අත්තක් මුල් අද්දවා ගැනීමේ තව ක්‍රමයක් විදිහට මව් ශාකයේ තියෙන අත්තක් මේ වගේ කටර එකක් පාවිච්චි කරලා මව් ශාකයෙන් කපලා අයින් කරගෙන ඊට පස්සේ වෙනත් මාධ්‍යයක මුල් අද්දවා ගන්න පුළුවන් ආකාරයට හිටව ගන්න එක තමයි මම මේ කියලා දෙන්න ලෑස්තිය. ඉතින් ඒකට මං කලින් කපාගෙන ආපු මේ අත්ත වතුර භාජනයක දාගෙන අරන් ආවේ මෙතෙන්. මොකද මව් ශාකයේ තියෙන තැනත් එක්ක මම මේ වීඩියෝ එක කරන තැනට තරමක් දුර තියෙනවා. ඉතින් ඒ දුර මේ අත්ත නිකන් අරන් එනකොට මේ අත්තේ පත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ පත්‍ර වලින් උච්ඡේදනය වෙලා මේ ශාක අත්තේ තියෙන ලෙමන් අත්තේ තියෙන ජලය අයින් වෙලා යනවා. ඉතින් මේක විජලනයට හේතුවක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සාර්ථක මුල් අද්දවා ගැනීමකට මේ අත්ත හොඳින් ප්‍රාණවත්ව තියෙන්න ඕනේ. ඒ නිසා මව් ශාකයෙන් වෙන් කරගත්ත ගමම්ම වතුර භාජනයකට දාගත්ත ගමම්ම
මේ ශාකය විජලනයට ලක් වෙන්නේ නැහැ. මේ අත්ත විජලනයට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා වඩාත්ම සාර්ථක වෙනවා අපේ මේ මුල් අද්දවා ගැනීම. ඒ නිසා දැන් මම මේකෙදි මේ අත්ත මුල් අද්දවා ගැනීමට ක්‍රමය මම කියලා දෙන්නම්. ඉතින් ඒකට ඕන වෙනවා මතු පිටපස් සහ කොම්පෝස්ට් කවලම් කරගත්ත මිශ්‍රණයක්. මේකට මම ඔව්බත් ස්වල්පයකුත් මිශ්‍ර කරලා තියෙනවා. වඩාත්ම හොඳ පෝෂණ මාධ්‍යයක් හදා ගන්න ඕන නිසා. ඊට පස්සේ මේ වැඩේ කෙරෙන්නේ මේ වගේ පාවිච්චි කරලා විසි කරලා දාලා පරිසරයට හානියක් කරන්න බලන හැමෝම බලන මේ වගේ ප්ලාස්ටික් බෝතල් නැවත ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ. එතකොට මේකෙන් විශේෂ වාසි කිහිපයක් තියෙනවා. එකක් තමයි බොහොම ලේසියෙන් ශාකතු මුල් අද්දවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ පරිසරයට හානි වෙන ප්ලාස්ටික් බෝතල් නැවත පාවිච්චි කරලා පරිසරයට හානි නොවන ක්‍රමයක් විදිහට මේ බෝතල් පාවිච්චි කරන්න පුළුවන් වෙන එකත් ඉතාමත්ම වටිනා අදහසක් වෙනවා. ඒ නිසා මේ වගේ ප්ලාස්ටික් බෝතලයක් ඕන වෙනවා. ඒ වගේම මේ වගේ ඉන්සුලේටින් ටේප් එහෙම නැත්නම් වයරින් ටේප් කියලා ගොඩක් අය කියන්නේ. මේවා ඉන්සුලේටින් ටේප් ඉලෙක්ට්‍රිකල් වැඩවලදී පාවිච්චි කරන්නේ. ඉතින් මේ ටේප් ස්වල්පයක් ඕන වෙනවා. මේ ටේප් නැත්තම් සාමාන්‍ය සෙලෝ ටේප් එකක් හරි කමන්නේ නැහැ. මේ ටේප් එක මේ හොඳින් ඇලවෙන නිසායි මම මේ ටේප් එක පාවිච්චි කරන්නේ. ඒ වගේම පිහියක් ඕන වෙනවා. මේ වගේම කටර් එකක් තියෙනවා නම් හොඳයි. එහෙම නැත්තම් ශාක අත්තට හානි නොවෙන්න ශාක අත්ත කපා ගන්න පුළුවන් හොඳ කැපුම් තලයක් ඕන වෙනවා. ඉතින් ඔය ටිකයි අපිට ලෑස්ති කරගන්න ඕනේ. ඒ වගේම මේකට පාවිච්චි කරන හෝමෝනයක් කලින් කිව්වා. ඒ හෝමෝනය හෝ එහෙම නැත්නම් කෘත්‍රිම හෝමෝනය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේකෙදී කලින් විදිහටම හෝමෝන විදිහට පාවිච්චි කරන්නේ කොමාරික අතු කැබැල්ලක්. මම මේ අතු කැබැල්ලකුත් අරගෙන මේ කරන විදිය මම පැහැදිලි කරන්නම්. ඔයාලා තෝරගන්න මේ සමාන වගේ බෝතලයක් මීට වඩා ප්‍රමාණයෙන් ලොකු වුණත් හොඳයි. මීට වඩා ප්‍රමාණයෙන් කුඩා බෝතල් පාවිච්චි කරන්න එපා. මේක ටිකක් අපහසුයි. එතකොට ඒ නිසා මේ වගේ බෝතලයක් අරගෙන ඔයාලා මේ අර මැද තියෙන දාරයෙන් මේ විදිහට බෝතලේ කපා ගන්න. මේ ආකාරයෙන් බෝතලේ වෙන් වෙන්නේ නැති වෙන්න තරමක් ඉතුරු වෙන්න මෙන්න මේ විදිහට මෙහෙම ඈඩ් කරගන්න පුළුවන් වෙන විදිහට බෝතලේ කපා ගන්න. ඒ වගේම තමයි මේ බෝතලේ ගනිද්දී මේකේ තියෙන බීම ಜಾති හොඳින් හොදලා බීම සර එන්නේ නැති වෙන විදිහට හොඳින් පිරිසිදු කරගෙන පාවිච්චි කරන්න. මොකද මේකේ බීම ಜಾති කියන්නේ කෘත්‍රිම කෙමිකල් අඩංගු වෙනවා. ඉතින් ඒ කෙමිකල් ಜಾති අපේ මේ ශාක අත්තට බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා හොඳින් පිරිසිදු කරගෙන මේ වගේ කපාගත්ත බෝතලයක් ගන්න. ඊට පස්සේ මේකට වගා මාධ්‍ය විදිහට හදාගත්ත මතු පිටපස් සහ කොම්පෝස්ට් එකතු කරගත්ත ඒ වගේම අමතරව කොහොබත් එකතු කරගත්ත මේ මිශ්‍රණය මෙන්න මේ බෝතලේ මේ පහළ කොටසට හොඳින් පුරව ගන්න. ගල් වැලි නැතුව මේ ආකාරයෙන් හොඳින් මෙන්න මේ ගානට වගේ එනකන් හොඳින් පස් මිශ්‍රණය පුරව ගන්න. ඊට පස්සේ මේකට බොහොම සුළු ප්‍රමාණයක්
බොහොම සුළු ප්‍රමාණයක් වතුර යොදන්න. ගොඩාක් දියාරු කරගන්න එපා. බොහොම සුළු ප්‍රමාණයක් වතුර එකතු කරන්න. ඊට පස්සේ ඕක චුට්ටක් කොහොම තියලා ඊට පස්සේ දැන් කපාගෙන ආපු ලෙමන් අත්ත හදන්න සුදුසු ආකාරයට කපා ගන්න ඕනේ. ඉතින් ඒකට මං වතුරේ තියෙද්දිම මේ කටර් එක පාවිච්චි කරලා මේකේ වැඩි කොළ ටික ඉවත් කරගන්නවා. මෙන්න මේ ආකාරයට කොළ ටික ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන ඉවර වෙලා සාමාන්‍යයෙන් මේ අත්තේ මෙන්න මේ වගේ දිගක් මම දැන් වතුරෙන් උඩට උස්සලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ දිගක් තියෙන විදිහට මේ අත්ත කපලා ඉවත් කරගන්න. මෙන්න මේ විදිහට කපලා ඉවත් කරගෙන මේ අයින් වෙන කොටසෙන් තව ඕනනම් පැලයක් හදාගන්න පුළුවන් අපිට. ඒ නිසා ඒක අවශ්‍ය නම් හදාගන්න එක පැත්තකින් තියමු. ඊට පස්සේ දැන් මේ වගේ ගත්ත අතු කැබැල්ල පිහියක් පාවිච්චි කරලා අංශක 45ක වගේ කෝණයක් තියෙන විදිහට මෙන්න මේ විදිහට කපලා ඉවත් කරන්න, රහලා ඉවත් කරන්න. මෙන්න මේ වගේ අංශක 45ක වගේ මෙන්න මෙහෙම කෝණයක් හැදෙන්න ඕනේ. ඊට පස්සේ මේ කපාගත්ත කැපුම් ධාරය කොමයාරි කාත්තක මෙන්න මේ විදිහට හොඳින් ගිල්ලවන්න. මේ විදිහට හොඳින් ගිල්ලවලා ඉවර වෙලා මෙන්න මෙහෙම විදිහට හොඳට අර ජෙල් එක වගේ කොමාරිකා විෂය ගෑවෙන විදිහට හොඳින් මේ ජෙල් එක ගා ගන්න. ඔය විදිහට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ සකස් කරගත්ත පස් මාධ්‍ය තියෙන මෙන්න මේ බෝතලේ හරි මැදින් මේක බොහොම හිමින් සීරුවේ මේ කැපුම් ධාරයෙන් අංගල්ලක් එකමාරක් විතර පහළට යටට යන විදිහට මේක මෙන්න මේ විදිහට හොඳින් සිටව ගන්න. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඔයාලට මේ බෝතලේ මෙන්න මෙහෙම මේක වහන්න ඕනේ. හැබැයි ඔයාලට පේනවා මේ බෝතලේ මෙන්න මෙහෙම වදිනවා. ඒ නිසා ඔයාලා කටර් එක පාවිච්චි කරලා නැවත වරක් මේක මෙන්න මෙහෙම ආනතව මෙන්න මෙහෙම ආනත හැඩයකට තියෙන විදිහට ඒකත් අංශක 45ක වගේ ආනතයක් තියෙන විදිහට අතු කෑල්ල කපලා ඉවත් කරලා ඊට පස්සේ මේක නැවත වරක් හොඳින් තද කරන්න. තද කරලා ඉවරලා මේ බෝතලේ ඔන්නවම වහන්න පුළුවන් එතකොට. ඉතින් හොඳම් මම මෙතෙන්දී කියන්නම් අත්ත ආනත හැඩයට දෙපැත්තෙන් කපන්නේ ඇයි කියන එක. ඉතින් පළවෙනි කොටසේ අත්ත මේ වගේ ගන්න අතු කැබැල්ල ආනත ආකාරයෙන් මෙහෙම මේ ආකාරයට කපලා දැම්මේ මේ කැපුම් ධාරය ශ්‍රේෂ්ඨඵලය මේ පස් මාධ්‍ය තුල ගැටෙන ශ්‍රේෂ්ඨඵලය වැඩි වෙන නිසා මේ වටේම මුල් ඇදීම පහසු කරනවා. ඉතින් දැන් මේ වගේ රවුම් ආකාරයට කපලා අයින් කරගත්තට පස්සේ පස් මාධ්‍යයත් එක්ක ගැටෙන ශ්‍රේෂ්ඨඵලයට වඩා මේ කැපුම් ධාරය
ආනතව අංශක 45ක ආනතව කපා ගත්තට පස්සේ පස් මාධ්‍යයේ ගැටෙන ශේෂ්ත්‍රඵලය වැඩි නිසා වඩාත් සාර්ථක විදිහට මුල් ඇදීම සිදු වෙනවා. ඒ වගේම තමයි අර මේ අත්ත මෙතනින් අංශක 45ක ආනතියක් තියෙන විදිහට කපලා ඉවත් කරන්න කියලා කිව්වේ. දැන් මේකෙදි මේක අපි සම්පූර්ණයෙන් සීල් වෙන විදිහට මේ බෝතලේ වහනවා. ඉතින් වැවුවට පස්සේ මේක සාමාන්‍යයෙන් ඔයාලා දන්න දෙයක් තමයි මේ පස් මාධ්‍යයේ තියෙන ජලය වාෂ්ප වෙලා මේ බෝතලේ උඩ කැලේ බැඳෙනවා. ඉතින් එහෙම බැඳිලා මේවා අපව් මේ දඬු කැබැල්ලට අපව් වැටෙනවා. ඉතින් එහෙම වෙලාවක මේ දඬු කැබැල්ල හරි කෙලින් කපලා තිබ්බොත් එහෙම උඩ වතුර රැඳිලා මේක කුණු වෙන්න බලනවා. ඉතින් මේ වගේ ආනතියක් තියෙන විදිහට කපලා අයින් කරාට පස්සේ ඔයාලට මේ මෙතන වැටෙන වතුර බින්දුව පහළට ගලාගෙන ගිහිල්ලා මේකෙන් වතුර රැඳෙන්නේ නැතුව කුණු වෙන්නේ නැතුව බොහොම සාර්ථකව මේකේ දළු එන්න පටන් ගන්නවා. ඉතින් දැන් මෙතනින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ බෝතලේ ඔන්නෝම වහලා මේක හොඳින් සීල් වෙන විදිහට මේ ඉන්සුලේටින් ටේප් එක පාවිච්චි කරලා මේක හොඳින් සීල් කරගන්න. ඉතින් ඒකට වඩාත්ම පහසුයි අර කැපුම් නැති තැන ඉඳලා ටේප් එක අලව ගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට වඩාත් පහසුයි. මෙන්න මේ ආකාරයට බෝතලේ හොඳින් ටේප් එක අලවලා හොඳින් සීල් කරගන්න. ඒ වගේම මේ මූඩියත් හොඳින් තද වෙන්න වහලා තියෙන්න ඕනේ. ඉතින් මේකට කියනවා බොහොම සරලව හදාගත්ත ප්‍රොපගේටර් එකක් කියලා. ඉතින් මේ ප්‍රොපගේටර් ක්‍රමය තමයි මේ කියලා දුන්නේ. ඉතින් ඕනම ශාකයක අතු කැබැල්ලක් මේ ආකාරයට ප්‍රොපගේටර් එකක් ඇතුලේ තියලා මුල් අදව ගන්න පුළුවන්. ඉතින් දැන් මේක හිරු එළිය තදින් වදින් වැටෙන්නේ නැති තැනක ඒ වගේම ගොඩාක් සිසිලස ජල වාෂ්ප ගොඩාක් රැඳෙන එහෙම නැත්නම් දියසීරාව ගොඩාක් තියෙන තැනක නැතුව සාමාන්‍ය පරිසරයක මේක තියන්න. තියලා මාසයක් එකමාරක් වගේ යනකොට මේක හොඳින් දළු දාලා ඔයාලට වටේ හොඳින් පේනවා විනිවිද පේන මේ බෝතලේ නිසා හොඳින් පේනවා මේකේ දළු වෙනවා. ඉතින් එහෙම සාමාන්‍යයෙන් වෙනත් මාධ්‍යයක හිටවන්න පුළුවන් ප්‍රමාණයට මේකේ දළු ආවට පස්සේ ඔයාලට මේ බෝතලේ කපලා අයින් කරලා වෙනත් මාධ්‍යයක හිටවලා මේ පැලේ ටිකක් ලොකු වෙනකන් රැක බලාගෙන ඊට පස්සේ ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් විසිකරන බෝතල් පාවිච්චි කරලා ඔයාලට ඕනම ශාකයක අතු ඕනම ප්‍රමාණයක් බොහොම හොඳින් මුල් අද්දවාගෙන මේ ක්‍රමයක් ඉතාමත්ම සාර්ථක වගා ක්‍රමයක් වෙනවා අතු පැල කර ගැනීම. හොඳයි, ඊගාව වීඩියෝ එකෙන් මම ඔයාලට තවත් ලේයර් ක්‍රමයක් ගැන විස්තර කරන්නම්. මොකද මේ ක්‍රම දෙකටම හදාගන්න බැරි. කලින් කියලා දුන්නේ එයා ලේයර් ක්‍රමයටත් මේ ක්‍රමයටත් හදාගන්න බැරි ශාක තියෙනවා. ඉතින් ඒ ශාක කොහොමද අතු කැබලි මුල් අදවා ගන්න කියන එක ඊගාව වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම්. ස්තුතියි හැමෝටම.